ගරු ස්වාමීන් වහන්සේ දිනේන්ද්‍ර තුමන් සියලු විද්වතුන් පරිශකයන් ඇතුළු සභාවේ සිටින සියලු දෙනාගේ අවසරයි. මගේ ප්‍රස්තුතිකරණය සඳහා මාතෘකා කොට ගත්තේ සිංහල කාව්‍ය ධ්වනිතාර්ථ ප්‍රකාශනය සම්බන්ධයෙන් ආත්මහීන දෙයන්න. මෙහිදී කුමාරතුංග මුනිදාස මහත්මයා වවුලුව විරිසුරුෙහි පළ කරපු අදහස් සම්බන්ධ පුනරීක්ෂණයක් සිදු කිරීමට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දක්වා තිබෙනවා ඉදිරිපත් කිරීමේ පිළිවෙල. ඉතින් මෙහි පසුබිම් පිළිබඳව කියනවා නම් මම කාලයක් තිස්සේ ධ්වනිය සම්බන්ධ ස්වාධීන පර්යේෂණයක නිරත වෙනවා. එතනදී නූතන සිංහල විචාරකයන් ධ්වනිය ගැන කියව අදහස් පිළිබඳව කුළුල් වශයෙන් විමසා බැලීමක් සිදු කිරීමට මට අදහස් අවශ්‍ය වෙනවා. ඉතින් එතනදී මේ කුමාරතුංග මහත්මයාගේ ප්‍රකාශය ගැන මම මුලින්ම දැනගත්තේ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙක් හැටියට ඉන්නකොට මහාචාර්ය වෝල්ටර් මානසිංහ මහත්මයා තමයි මේ ගැන කිව්වේ. කුමාරතුංග මහත්මයා කියලා තියෙනවා සිංහල කවිවල ධ්වනිතාර්ථ නැතිය වවුලේ තමයි ධ්වනිතාර්ථ තියෙන්නේ කියන අදහස. ඉතින් මම විදේශගතව ඉන්න අවස්ථාවක තමයි මේ පරිශන පත්‍රිකාව යොමු කළේ. එතනදී මම මේ මූලාශ්‍රය සම්පාදනය කර ගැනීමට අපේ ගිනිකටුවේ විකුල හාමුදුරුවෝ, ඒ වගේම ශ්‍රීනාත් ගණේවර්ධන මහත්මයා, කාංශක රන්දුල මහත්මයා වගේ උපකාර කළා. ඉතින් මෙහිදී ගුණාත්මක පරිශන මූලධර්ම යටතේ ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය මත පදනමයි මම මෙම අධ්‍යයනය සිදු කළේ. එතනදී වවුලුව විනිසුරුම වගේම ධ්වනිය සම්බන්ධ ද්වන්‍යාලෝක ලෝචන, කාව්‍ය ප්‍රකාශ, සාහිත්‍ය දර්පණ, රස ගංගාධාර වගේ සංස්කෘත මූලාශ්‍රයනුත් ඒ වගේම ප්‍රාථමික මූලාශ්‍රයට මම අධ්‍යයනය කළා. ඒ වගේම ධ්වනිය සම්බන්ධ ජී.එස්.පී. සේනානායක, හේමපාල ජීවර්ධන, යකවි ප්‍රඥාරාම හාමුදුරුවෝ, හෙන්දක ඥාසී හාමුදුරුවෝ, ඒ.ඩී. සිරිමානන් මහත්මයා, ආනන්ද අබිසිරල් මහත්මයා, කිව්ලෙන්දර නාරද හාමුදුරුවෝ මේ අතුරු මේ විවිධ විචාරකයන් ධ්වනිය ගැන කියපු අදහස්. ඒ වගේම වවුල සම්බන්ධව අදහස් පළ කරපු අනන්තපිය උඩාතිහි මහත්මයාගේ, ආර්ය රාජකරුණා මහාචාර්යතුමාගේ මේ අදහස් මම විමසා බැලුවා. ඊට අමතරව න්‍යායාත්මක කරුණු විමසා බැලීමට කුමාරතුංග මහත්මයාගේ කවි ශික්ෂාව, ප්‍රබන්ධ උපදේශය, විවිධකතිය වගේ කෘති විමසා බැලුවා. මෙතනදී කරුණු විශ්ලේෂණය කිරීමේදී සන්දාන විශ්ලේෂණය නැත්නම් අන්තර්ගත විශ්ලේෂණය සහ තුලනාත්මක අධ්‍යයනය කියන ක්‍රමවේද මම පාවිච්චි කළා. ඉතින් කුමාරතුංග මහත්මයාගේ අදහස 1940 අවුරුද්දේ තමයි වවුලුව විසුරුම තුමා ඉදිරිපත් කළා තියෙන්නේ. එතනදී කියනවා කාව්‍ය ආත්මයේ ධ්වනියේ පුරාතන මහා ආලංකාරිකයෝ කීද? දැන් මහා ආලංකාරිකයෝ මේ වචන ගැන විශේෂ අවධානයක් අපිට යොමු කරන්න පුළුවන්. මේ සැබෑනම් සිංහල කාව්‍ය ආත්මහීනයයි කිව යුතු තරම්. එහෙත් වවුලුවට ඒ චෝදනාවට ලං නොවේ. ධ්වනිය ප්‍රමාණවත් ගෞරවය දක්වාගෙන සිටිනා බැවින්. ඊට පස්සේ මේ තම්මන්නාසෝනි කවියක් උකා දක්වලා මේ කාර්යයෙන් තහවුරු කරනවා. ඒ වගේම තවත් නිදර්ශන කිහිපයකුත් ඊට අදාළව දක්වලා තියෙනවා. ඉතින් අනන්තපිය කුඩාතිහි මහත්මයාගේ රැප්, තෙන්නකෝන් කවි, සයවර වගේ කෘතිවල මේ අදහසම තවදුරටත් ඉදිරියට පැමිණීමක් නැත්නම් පිළිගැනීමක් අපිට ලැබෙනවා. හැබැයි මීට විරෝධය දක්වපු විචාරකයනුත් ඉන්නවා. දැන් ඒ අතරින් ගොඩක්ම වැදගත් වෙනවා මේ ආර්ය රාජකරුණා මහත්මයාගේ, මහාචාර්යතුමන්ගේ සම්ප්‍රදාය සහ සිහින ලෝකය කියන විචාර ග්‍රන්ථය. එතනදී එතුමා කියනවා දැන් කුමාරතුංග මහත්මයා ගිරා සංදේශ විවරණය කෘතියේ කියා තිබෙනවා නෙමෙයි. කවි නාමය කෙවිතෙක් නොවේ. අලගිය වන්නගේ උනත් රසවත් කාව්‍යයක් නම් ඒක රසවත්. කාලිදාසගේ උනත් නීරස දෙයක් නම් ඒක රසවත් වන්නේ නැහැ. ඔය ආදී වශයෙන් දක්වන කරුණු උපුටා දක්වලා ආර්ය රාජකරුණා කියනවා කවි නාමය කුමාරතුංගට කෙවිතෙක් වූ ආකාරය. රසාත්මක වාක්‍ය කාව්‍ය නම් වේනම් වවුලුවට වඩා කාව්‍ය නාමයට සුදුස්සෙක් සිංහලයේ ඇති බවක් නොපෙනේ. දැන් මේ ප්‍රකාශ උපුටා දක්වලා පෙන්වා දෙනවා වවුලුව බොළඳ උපහාස කාව්‍යය. හැඟීම් ජනනය කිරීමේ ශක්තියෙන් දුර්වල වූ කෘත්‍රිම භාෂාව අතුරු දුර්වලතා. ඒ වගේම මේ සම්බන්ධ තවත් වැදගත් අදහසක් හැටියට එතුමා ඉදිරිපත් කළා කියනවා එම කෘතියේම 107 වෙනි පිටුවේ දැන් ධ්වනිය ගැන කුමාරතුංගට යම්කිසි අදහසක් අවබෝධයක් තිබිච්ච බව හරි. නමුත් වවුලුවේ කතුවරයා ධ්වනියට ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වා සිටින බව කීම හේතු කොටගෙන ධ්වනි කාව්‍ය ගැන කුමාරතුංගගේ අවබෝධය පිළිබඳ සැකයක් පහළ වේ. වවුලුවේ කතුවරයාට ධ්වනිය හා ප්‍රහේලිකාව අතර වෙනස හරියට තේරුම් ගැනීම නොහැකි විය. අර්ථ රාශියක් කපුලවා කීම ඔහුගේ කාව්‍ය විද්‍යමාන ලක්ෂණයක් නොවේ. ඊට සැකමින් කිය හැකි දය ඉතා දික්කොට කීම තෙන්නකෝන්ගේ ප්‍රධාන දෝෂය විය. මේ විදිහට
ආර්ය රාජකර්ණ මහත්මයා මේ අදහස විවේචනය කරලා තියෙනවා. ඉතින් මීට අමතරව උපහාසය සම්බන්ධව කුමාරතුංග මහත්මයා කියන සිංහල කාව්‍යවල උපහාසය අඩුවක් තියෙනවා. හැබැයි වවුලුව මහා උපහාස කාව්‍යයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම උපහාසය කියන්නේ මම්මටගේ කාව්‍ය ප්‍රකාශයේ දක්වපු ඒ සයවැදෑරුම් කාව්‍ය ප්‍රයෝජන අතරින් පවා ගිනිහි කියපු කාව්‍ය ප්‍රයෝජනයක් බව. ඉතින් මේ අදහසත් මම අවධානයට ගත්තා මෙම අධ්‍යයනයේ. ධ්වනිය පිළිබඳව සංස්කෘත විචාරකයන් මුල් වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ආනන්ද වර්ධන ඇතුළු ඇතැම් පූර්ව විචාරකයන් කාව්‍ය ආත්මය හැටියට ධ්වනිය පෙන්වා දෙනවා. කවියක ව්‍යංග්‍යාර්ථයේ මූලික කොටගත්තු අර්ථ ව්‍යාපාරයක් තමයි ධ්වනිය කියලා කියන්නේ. ධ්වනිවාදීන් මේ වාචාර්ථ ව්‍යංග්‍යාර්ථ අතර ભેදය ධ්වනිය හට ගන්න ආකාරයේ පුළුල් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඔවුන් ධ්වනියට සම්බන්ධයක් නැති අදම කාව්‍ය හැටියට බැහැර කරන්නේ චිත්‍ර කාව්‍ය ආදී පමණයි. හැබැයි රස අලංකාර ආදී සියල්ලම අඩු වැඩි වශයෙන් ඔවුන් ධ්වනිය තුල ඇතුළත් කරලා තියෙනවා. දැන් රසධ්වනිය අසංලක්ෂ ක්‍රම ව්‍යංගයකට සාකච්ඡා කරනවා. ඒ වගේම අලංකාර ධ්වනියේ දෙවැනි පන්තිය වන ගුණීභූත ව්‍යංගයකට සාකච්ඡා කරලා තියෙනවා. ගුණීභූත ව්‍යංගය කියලා කියන්නේ ධ්වනියෙන් ලැබෙන්නේ දෙවැනි තැන. අලංකාර ආදී කර්ම වලට තමයි ප්‍රමුඛතාව ලැබෙන්නේ. හැබැයි තවදුරටත් ඔහු කියනවා රස මූලිකව යොදනවා නම් ගුණීභූත ව්‍යංගය උනත් ධ්වනිය බවට පත් වෙන්න පුළුවන් බව. ඒක තමයි ධ්වනිය දෙවැනි පන්තිය. උත්තර කාව්‍ය උසස්ම ප්‍රවර්ගය වෙන්නේ ධ්වනිය ආත්මකට ගත්තු ධ්වනි කාව්‍ය. එතකොට ධ්වනිවාදීන්ට අලංකාරවාදීන්ට වගේ මේ ධ්වනියේ ප්‍රභේදකාර දැක්වීම එච්චර අභිමත වූ බවක් පේන්නේ නැහැ. නමුත් මම්මටගේ කාව්‍ය ප්‍රකාශයේ ධ්වනි ප්‍රභේද සංඛ්‍යාව 10455ක් බව පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම මේ ධ්වනිවාදීන් අකුරු වචන වාක්‍ය වර්ණනා ඒ වගේම සමස්ත කෘතියම අසුර කොටගෙන ධ්වනිය පැනනගෙන ආකාරය සාකච්ඡා කරලා තියෙනවා. එතකොට සිංහල කවි වල ධ්වනිය නැත්නම් මේ කියන කවර ධ්වනි ප්‍රභේදද නැති කියන එක පුළුල් වශයෙන් සාකච්ඡා කරලින්ව තිබුණා. ඒ වගේම මේ තියෙන මේ වගු මම සකස් කරේ ආනන්ද වර්ධනගේ ධ්වනි ප්‍රභේදයන් සමස්තය එක පිටුවකට ගැනීමේ ප්‍රයත්නයක් හැටියට. ඒතකොට ධ්වනියේ කොටස් දෙකක් තියෙනවා. ලක්ෂණ මූල සහ අභිධා මූල. ලක්ෂණ මූල ධ්වනිය යටතේ අවිවක්ෂිත වාචා ධ්වනියේ කොටස් දෙකක් තියෙනවා. අර්ථාන්තර සංගමිත සහ අත්‍යන්ත තිරස්කృత කියලා. ඒ වගේම අභිධා මූල ධ්වනිය යටතේ විවක්ෂිතානි පරමාර්ථ ධ්වනියේ අසල්ලක්ෂ ක්‍රම සහ සල්ලක්ෂ ක්‍රම කියලා කොටස් දෙකක් තියෙනවා. අසල්ලක්ෂ ක්‍රම ව්‍යංගය යටතේ තමයි රසධ්වනියට රස රසාභාස භාවාභාස ආදී අයත් වෙන්නේ. ඒ වගේම සල්ලක්ෂ ක්‍රම ව්‍යංගයේ ශබ්ද ශක්ති මූල සහ අර්ථ ශක්ති මූල කියන කොටස් දෙක. ඒ වගේම අර්ථ ශක්ති මූල යටතේ වස්තු සහ අලංකාර කියන ධ්වනි ප්‍රභේද දෙක සහ වස්තු ධ්වනියේ තවත් ප්‍රභේද දක්වලා තිබෙනවා. මේක තමයි ධ්වනි සම්බන්ධ මූලික විග්‍රහය. මේක පැහැදිලි කරන්න දවස් ගානක් අපිට කතා කරන්න පුළුවන්. එතකොට මේ අතරින් සිංහල කවිවල නැත්නම් ධ්වනිය ඒ මොන ධ්වනියද කියන එක පැහැදිලි කළ යුතු වෙනවා. ඒ වගේම කුමාරතුංග මහත්මයා ධ්වනිය වටහාගෙන තිබෙන්නේ සංස්කෘත විචාරකයන් දැක්වාට වඩා වෙනස් ආකාරයකට බව පැහැදිලි වෙන අවස්ථා කිහිපයක්ම තියෙනවා. ප්‍රබන්ධෝපදේශයේ ඔහු අලංකාර සංඛ්‍යාව ප්‍රධාන ભેද 7කට සීමා කරලා ඒ අතර තමයි අනු නැත්නම් උප ભેද හැටියට සෙසු අලංකාර දක්වන්නේ. එතනදී ධ්වනිය ඔහු දක්වලා තියෙන්නේ සංවර්ණ අලංකාරයේ 4වෙනි ભેදය හැටියට දක්වපු සංවර්ණ අලංකාරයේ අනුභේදයක් හැටියට. ඉතින් මේ මම දීර්ඝ විග්‍රහ කරන්න යන්නේ නැහැ කාල සම්බන්ධ ගැටලුව නිසා. නමුත් මේ ධ්වනිය අලංකාර වේදයකට සීමා කිරීම සුදුසු නොවන බව පැහැදිලි කර ගන්න පුළුවන්. ඒ වගේම විරිත්‍තිය කෘතියේ අරුත්ිට යටතේ වැසි අරුත පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරනවා කුමාරතුංග මහත්මයා. දැන් කුකුලා හඬලයි කියනකොට ඒකේ දිසි අරුත අපට පැහැදිලි. නමුත් මේ වැසි අරුතේ ප්‍රභේද ප්‍රකාරණුපත්ත ප්‍රභේද ගණනාවක් පිළිහැකි බව ඔහු පෙන්වා දෙනවා. ඒක මේ විග්‍රහය කිසියම් තරමකට ධ්වනියත් එක්ක සම්බන්ධයක් පළ කරන බව කියන්න පුළුවන්. සිංහල කවියේ ධ්වනිතාර්ථ පිළිබඳව සාකච්ඡා කරනකොට දැන් සීගිරි ගීවල ඉඳලා සම්භාව්‍ය සිංහල පද්‍ය කාව්‍ය ඔස්සේ අපිට ජනකාව්‍ය වෙනකම් ධ්වනිය ගැන කතා කරන්න පුළුවන්. සීගිරි ගී කියලා කියන්නේ ධ්වනිය සම්බන්ධව ගත්තහම හොඳ උදාහරණ සපයා ගන්න පුළුවන් මූලාශ්‍රයක්. හැබැයි 1956 අවුරුද්දේ පර්මිතාන් මහත්මයා සීගිරි ග්‍රැෆිටි පළ කරනකොට කුමාරතුංග මහත්මයා ජීවිතුන් අතර හිටියේ නැහැ. 40 තමයි අර ප්‍රකාශය කළේ 42 විතර මගේ මතක හැටියට 40 ගණන් වල තමයි මගේ අභාවය සිද්ධ වෙන්නේ. 47 සමානයි. එතකොට ඒ නිසා මේ කුමාරතුංග මහත්මයාට සීගිරිගී අධ්‍යයනය කරන්න ලැබුණා වෙන්න පුළුවන්. හැබැයි පුරාණ සිංහල සාහිත්‍ය කෘතීන් දැන් මම නිදර්ශනයක් විදිහට දක්වනවා පුරාණ මයවර සංදේශය.
පවතු සිකිසඳ පියන් නලට තලාසේ පැනට මහ වතතුපු කෙලෙහි නොකලෙහි. එතකොට දැන් මේ කවිය ගම්ල කරහම්බිල්වල සමසාර හම්බුලෝ ඉතුතුන් කියන පුරාණ මයුර සංදේශයේ දූත ආශිර්වාදයේ දූත ප්‍රශංසාව වෙන්න පුළුවන් කියලා. එතකොට දැන් මේක මොකද්ද කියන්නේ? ප්‍රියම්බිකාවන්ගේ නළලේ තිලකයක් වගේ මේ මයුරයාට ඉන්න කියනවා. නළලේ තිලකයක් වගේ ඉන්න කියන එකෙන් දොරිකවත්තේ ලොකු අර්ථයක් තියෙනවා. මොනවා දකින්න ලැබුණා කියන්නේ වැස්සක පෙර නිමිත්ත. නිසා ප්‍රියම්බිකාවන් ප්‍රේමණීය අපේක්ෂා හදවතේ පුරව ගන්නවා. පෙන්සෝ විදීමට ලැබෙන අවස්ථාවක් වාසාවයි. හැබැයි මොනවා සංනිවේදනය කරන්නේ අත්තාවතක් නොවේ නම් මොකද වෙන්නේ? කෙලෙහි නොකලෙහි. අකාලේ යන මිනිස්සු කල සිස් කර ගන්නවා වගේ. මිනිස්සු කලවල වතුර අයින් කරලා කල පාරවලයින් තියා ගන්නවා අලුතෙන් වතුර පුරව ගන්න. හැබැයි ඇත්තට වැස්සේ නැත්තම් ඒ අපේක්ෂා භංගත්වය සිද්ධ වෙනවා. කල හිස් වෙනවා. ඒකට ඒ කල හිස් වීම කියන එක අර ප්‍රියම්බිකාවන්ගේ අපේක්ෂා භංගත්වයේ සම්බන්ධ ධ්වනිතාර්ථයක් වෙනවා. ඒ වගේම දැන් නුවදේවතාවත වගේ කාව්‍යයක් ගත්තහම ලේන් තෙතුණු රජකම් උදෙසා කාකොටා ගන්න මේක මේ නරක සත්‍යක නිෂ්ක්‍රමණය කරන රජෙක් ගැන කියනවා. දැන් මේකේ ගැඹුරු ධ්වනියක් තියෙනවා. කෞසල්‍යනේ ඔය කුසාවතී පුර වර්ණයේ අවසානයේ නිර්වාණය ගැන කියන කාරණේ වගේ ගත්තහම ඒ වගේම සැලෙහිනේ පෙරමග සුබනිමිති වෙනවා. කොන්දකන්තු නිත්‍ය මේ වගේ ගොඩාක් උදාහරණ අපිට දක්වන්න පුළුවන්. ජී.එස්.පී. සේනානායක මහත්මයාගේ මෙන්න මේ ද්වන්‍යාලෝක විවරණයේ ධ්වනිය ගැන සිංහලෙන් කරපු ඉතාමත්ම හොඳ විශිෂ්ට විග්‍රහයක්. මෙහි සමකාලීන සහ පැරණි කවි ආශ්‍රයෙන් ධ්වනිය පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. වවුලෝ ගණන් කියලා නැහැ. ඉතින් වවුලේ ධ්වනිතාර්ථ කුමාරතුංග මහත්මයා විශේෂ වශයෙන් ධ්වනිතාර්ථ මතු කරන තැන් කිහිපයක් දක්වලා තියෙනවා. හැබැයි මේක 35 කියලා දැක්ුවට ඒක තුමාට ගිලිහිච්ච කාරණයක් 35 නෙවෙයි 33 වෙනි ඕනේ අංකය. ඉතින් මේ කියන කවිවල ඇත්තටම ධ්වනියක් තියෙනවා. යම් කිසි හැඟවීමක් තියෙනවා. යම් කිසි හැඟවීමක් නම් අපි ඒක භක්තිය කියන්නේ හඳුන්වන්නේ ධ්වනි වාදයේ තුල. ඒක ධ්වනිය නෙමෙයි. හරි රාජකාරණ කියෝ වගේ යම් කිසි ප්‍රහේලිකා රසයක් තියෙනවා. ඒක ධ්වනිය නෙමෙයි. දැන් රසවාදී ධ්වනිවාදී කියන හැටියට වියලි ලීයක් පුරා ඉන්දර පැතිරී යනවා. විවාදී ලාවන්‍ය විවාදනාශු ස්ත්‍රී ලාලිත්‍ය සමස්ත ස්ත්‍රී ශරීරයක් පුරා පැතිරී යන වගේ කවියක සමස්ත අංග නිසා ඒ පැතිරී යන ලක්ෂණයක් තියෙනවා ධ්වනිය තුල. ඒතකොට ඒ කියන එක මේ කවිවල තියෙනවාද කියන්නේ විමසා බැලිය යුතු වෙනවා. දැන් ඒක එහෙම නම් ධ්වනිය ගැන කතා කරමු. විචාරකේ මම කලින් නාම වශයෙන් දැක්වුවා. මම දැන් පස්සේම කාලෙක ලියුවේ මේ කෘතිය ආනන්ද දර්ශන මහත්මයාගේ ආචාර්ය පරිබන්ධය. ඉතින් මේ මෙතුමා ප්‍රමාණාත්මකව ගත්තොත් ඉතින් ආනන්ද වදන්ටත් ඔය දුනිය ගැන ලියලා තියෙනවා. හැබැයි මේ කිසිම තැනක මේ කුමාරතුංගගේ අදහස හෝ එහෙම නැත්නම් වවුලුව මහා ධ්වනිකාවය කියන අදහස තහවුරු කිරීමක් හෝ මේ කෘතියේ හෝ නැත්නම් මේ ධ්වනිය ගැන කතා කරන මම කලින් නම් කරපු විශේෂ විචාරකයෙක්වත් සිද්ධ කරලා නැහැ. ඒ වගේ මේක උපහාස කාව්‍යයක් කියන එක සම්බන්ධ ප්‍රශ්නයක් නෑ. හැබැයි උපහාස කාව්‍යනුත් සිංහලයේ අපිට පූර්ව සම්භාර කෘතීන් වල ලැබුණා. ඒ වගේ උපහාසය කියන්නේ අසල්ලක්ෂකම ව්‍යංගයේ යටතේ අසල්ලක්ෂකම ව්‍යංගයේ යටතේ රසත්වණියට අයත් වෙන ભેදයක්. අපි කියන්නේ උපපූර්ව හස්තාතු උපහාසය හාස්‍ය රසයට සම්බන්ධයක් දක්වන යම් ප්‍රභේදයක්. එතකොට අපි කියන්නේ උපහාසය දනවනවා කියලා. ඒකත් ධ්වනියට සම්බන්ධ ලක්ෂණයක් මිස වෙනත් කාරණයක් නෙවෙයි. ඉතින් ඔය විදිහට ගත්තහම කුමාරතුංග මහත්මයාගේ අදහස අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඒක තහවුරු වෙන්නේ නැහැ. අපි කරන පරිශ්‍රණවලදී මේ තියෙන්නේ අධ්‍යයන පාදක වෙච්ච ප්‍රශ්නාවලිය මම ඒකෙක පැහැදිලි කරන්න යන්නේ. හැබැයි අවසාන වශයෙන් කියන කාරණේ විතරක් මෙතෙන්දී සාකච්ඡා කරන්න කැමති. වවුලෝ යන කුමාරතුංග කියන නොබේ දායකට පවා සුසුමට්ටමේ කාව්‍යයක්. ඒ කුමාරතුංග මහත්තයා එහෙනම් කියනවා. මම බලුවා 1940 අවුරුද්දේ මේ නොබේ දායක දීලා තියෙන්නේ මොකටද කියලා අපිට ඒක අදහස් ප්‍රතික්ෂේප කරනවා නම් අපි ඒක විමසා බලන්න ඕනනේ. ඇත්තටම දෙවන ලෝක යුද්ධය නිසා මේ අවුරුදු කීපයක්ම නොබේ දායක දීලා නැහැ. හරිද? ඉතින් මේ හරි. ඉතින් අවසාන වශයෙන් මම කියන කාරණේ ධ්වනිය සම්බන්ධව සාකච්ඡා කළ කිසිදු පශ්චාත්කාලීන ප්‍රාමාණික සිංහල විචාරකයෙක් වවුලුව සිංහලයේ මහා ධ්වනි කාව්‍ය වශයෙන් සලකලා ඒ නිදර්ශන දක්වලා නැහැ. කුමාරතුංගගේ අදහස සංස්කෘත හා සිංහල ධ්වනි මූලාශ්‍රයන් සමග වවුලුව හා වෙනත් පූර්වකාලීන සිංහල කාව්‍ය තුලනාත්මකව අධ්‍යයනය කිරීමෙන් සනාථ වන්නේ නැහැ. සිංහල කවියේ ධ්වනිතාව සම්බන්ධව කුමාරතුංග වවුලුව විසුණු මෙහි පවසා ඇති අදහස සහේතුක නොවන බවත් එය වවුලුව අධිප්‍රමාණ කිරීමක් බවත් පුදු අත්ුක්කංශනයක් පමණක් බවත් මම මෙම අධ්‍යයනයේ අවසානයේ නිගමනය කරනවා. මේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් මම පාවිච්චි කරපු මූලාශ්‍රය කිහිපයක්. ඊගා ගොඩක්ම මම කැමති වෙනවා අපි කිව්වා වගේ මහාචාර්ය ජේෂ්ඨ මහාචාර්යවරයෙක් හේතු සම්පත් මහත්මයාගේ මේ වවුලුව පිළිබඳ චාරණකමයි කතා කළා. ඒක මාතෘකාව තෝරා ගැනීමත් හොඳයි, සියල්ලම හොඳයි.
ආර්ය රාජකරුණා හැවුණු විට වවුලුව ගැන කතා කළේ KDP වික්‍රමසිංහ නූතන සිංහ සාහිත්‍ය කතා කරලා තියෙනවා. ඊගාවට බන්දුසේන ගුණසේකර කාව්‍ය විචාරය හා රසාස්වාදනය කියන පොතේ වවුලුව සහ හෙළහවුල් ගැන කතා කරලා තියෙනවා. ඊගාවට මම මගේ තීසිස් එකේ පටිත ගැන ලියුව ලිපි එකක් වවුලුව ගැන වෙනම විමර්ශනයක් කරලා තියෙනවා. එතකොට අත් වශයෙන්ම දැන් මේ ගැටලුව පැනනගින්නේ ඉතා සාරවත් ඔබ ගත්ත පොයින්ට් එක හරි. නමුත් හෙළහවුලේ කාව්‍ය සම්ප්‍රදාය කියන කාරණේ හරි සංකීර්ණයි. සඳෝමිස රුස්තේගේ අමජිකර මතුනා. ඒක හෙළහවුලේ පොයටික් අයිඩියොලොජි එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ සඳහා මෙතනට අහුනේ නැතිවද තමයි රයිපියල් දෙන්නකෝන් මහත්තයාගේ අපේ කව් කියන පොත. ඊගාට අරිසෙන් අහුබුදු වරින් වර ලියපු දේශන, වරින් වර ලියපු පෙරවදන් ගණනාවක් තියෙනවා කුමාරතුංගගේ අදහස් විස්තීර්ණය කරලා. එතකොට මේ සමස්තය ගත්තාම ඇතිවෙන ගැටලුව තමයි සාම්ප්‍රදායිකව සංස්කෘත ධ්වනිය පිළිබඳ න්‍යායාත්මක ප්‍රවේශයක් මහාචාර්ය සම්පත් මහත්මයා ගත්තා. ඒක නරකක් නෑ, ඒක හොඳයි. නමුත් ඒ දේ නෙවෙයි කුමාරතුංගට අවශ්‍ය කළේ සමස්ත රාජ්‍ය ඉතිහාසයට සහ ඉතිහාසයේ ගොඩනැගුණු සමස්ත අයිඩියොලොජි එකට තමයි කුමාරතුංග අභියෝග කළේ. එතෙන්දී කුමාරතුංග උත්සාහ ගත්තේ නෑ අර සාම්ප්‍රදායික ක්‍රමයට නෙවෙයි බැලුවේ වෙනත් විදිහකට. නමුත් ඉස්සරහින් බලන කෙනෙකුට ඒක පේන්නේ නැහැ. එතකොට ඒක සම්පූර්ණ රාජ්‍ය එක්කයි කුමාරතුංගයන්ගේ අභියෝගය කරන්නේ. මහාචාර්ය සඳකෝමී කොපරේව මහත්මයාගේ PhD එකේ හෝ ඒක චැප්ටර් එකක ලිපියක් බලලා තියෙනවා කේම්බ්‍රිජ් වල හෙළහවුල කොහොමද පිරිවෙන් සම්ප්‍රදාය වෙනස් වෙන්නේ. මගේ thesis එකේ රිෆර් කරලා තියෙනවා. එතකොට අර රට ජාතිය ආගම කියන එක වෙනුවට දේශබස රැස් ඇවිල්ලා ආගම වෙනුවට භාෂාව ආදේශ කිරීමට හෙළහවුල ගත්ත උත්සාහය කියන මතවාදී ඒ කාරණාව තමයි එතෙන්දි මතුවෙන්නේ. ඒ මතුවීම ඇතුලේ තමයි මේ පොලිටික් අයිඩියොලොජික වර්ධනය වෙන්නේ. එතකොට කුමාරතුංග නිරන්තරයෙන්ම විරුද්ධ වුණා කාරණා කීපයකට. එකක් සංස්කෘත භාෂාව සහ උත්තර භාරතීය බලපෑම, අනික ස්ථාපිත සිංහල බෞද්ධයයි මහාවංශයෙන් එන චින්තනයද. එතකොට මේ දෙකේම ප්‍රහාර එල්ල ගැනීමක් විදියට තමයි එයා මේ දරිකාවේ විරුද්ධ වෙන්නේ. අනිත් එක දැන් වවුල්ව සමස්තයක් වශයෙන් ගත්තාම ඇත්තටම ආර්ය රාජකරුණා කියන එකට වඩා එහාට ගිය රාජ්‍යයත් එක්ක බැඳුණු කාරණයක් අපි දන්නවා. ගයිගර්ගේ ඒ කුමාරතුංග ප්‍රශ්නය සඳකෝමිස රුපිතර කියනවා ශබ්දකෝෂය පිළිබඳ ආපු කාරණා. ඒ නිසා ඒකත් ටිකක් සංකීර්ණ යන්න ඕන. නමුත් ආචාර්ය එහෙසින්දික මහත්මයාගේ ප්‍රවේශය හොඳයි, සාරවත්. ඒක අපිට තව එහාට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මම මේ ටික තමයි මට කියන්න ඕනකම තිබුණේ. බොහොම ස්තුතියි කාලවල. බොහොම ස්තුතියි මේ කතිකාචාර්ය සිද්ධි රණසිංහ මහතාට මම ඉතාම වැදගත් සමාලෝචනයක් ඉදිරිපත් කරේ. ඉදිරිපත් කරපු දේවල් ගැන මගේ අදහස් එක්ක. ඒ සම්බන්ධයෙන් ඔබ තව අදහස් තියෙනවා මට විනාඩියක් විතරක් කාලෙ දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මේ ඒ තමයි මගෙන් කවුරුවත් ඍජුව ප්‍රශ්නයක් ඇහුවේ නෑ. නමුත් ඒ කියපු කරුණු සම්බන්ධව පොඩි ප්‍රතිචාරයක් දක්වන්න මට හිතෙනවා. එකක් තමයි දැන් වවුලුව හෝ වවුලුවේ ධ්වනිතාර්ථ ගැන කුමාරතුංග මහත්මයා කරපු ප්‍රකාශය ගැන අපිට එක එක පර්යාවලෝකන වලින් දකින්න පුළුවන්. මම ඒක හඳුනාගත්තේ ඒක වවුලුව ගැන විතරක් කරන ප්‍රකාශයක් නෙවෙයි. ඒක ඇත්තටම වවුලුව සහ අනිත් සිංහල කාව්‍ය පිළිබඳව තුලනාත්මකව කරන ප්‍රකාශයක්. ඒ සමස්තය ඒ වගේ එක වාක්‍යයකින් හකුලවා දක්වන්න බෑ කියන එක තමයි මගේ අදහස උනේ. ඉතින් මෙතනදී අදහස් දක්වපු විද්වතුන් දෙදෙනාට මගේ කෘතඥතාව පළ කරනවා. නම් දැන් සඳගොමි සර් ගත්තොත් ඉතින් මේ හෙළහවුලට එහෙම සම්බන්ධයක් තියෙනවා, ලැබියාවක් තියෙනවා. දැන් මම කියන්නේ මේ ඒක මත පදනම මේ එහෙම අදහසක් පළ කරයි කියලා. චින්තක මහත්තයා ගත්තොත් ඉතින් රයිපීඑල් ගැනත් වවුලුව ගැනත් වෙනත් කෝණයක් වෙනත් මානයක් ඔස්සේ මේ පරිශන කරපු විද්වතෙක්. ඒ වගේම එතුමා දැන් ඇත්තටම අද මේකට ආවේ එතුමාගේ ඉදිරිපත් කිරීමක් නෑ. මේ අනිත් අයගේ දේවල් බලන්නම තමයි ඒවට ප්‍රතිචාර දක්වන්නම තමයි කැලණි ඉඳලම ආවේ. ඉතින් ඒ වගේම චින්තක ඉතින් චින්තක මහත්තයා කියපු කරුණු අතර දැන් අර තවත් මූලාශ්‍රය කීපයක් කිව්වනේ මට මග හැරිච්ච ඒවා. ඒක ගොඩාක්ම වැදගත් කාරණයක්. මම එතුමා හම්බ වෙලා ඒ ටිකත් අහලා ඒ ටික ගැන දැනගෙන පූර්ණ පත්‍රිකාව පිළියෙල කරනකොට තවදුරටත් ඒ සම්බන්ධව අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. නැතිනම් සීල දෙනාටම බොහොම ස්තුතියි. ඔබ මේ වටිනා කාරණා තමයි අර දැන් මේ වාස්තුව ප්‍රකාශය විද්වත් අවධානයට ලක්වෙලා තිබුණේ. ඔව්. මේකට කවුරුත් මේ මතය නැවත සාකච්ඡාවට ඔබගෙනාවා කියලා මම දන්නේ. ඔව් දැන් සඳගොමිස කියනවා වගේ දැන් වවුලු අපේ සාහිත්‍යචාර මේ විවාදී සඳහා අපි නිර්දේශ කරලා තියෙන කෘතියක් තියෙනවා දැන්. නමුත් අත් වශයෙන්ම බහුතර සිංහල අංශවල හෝ සිංහල උගතුන්
මේ හෙළහවුල කෙරෙහි දක්වන්න දැන් මේක තියෙන ලොකු ගැටුමක් තියෙනවානේ පිරිවෙන් සම්ප්‍රදාය විශ්වවිද්‍යාල සම්ප්‍රදාය හෙළහවුල් සම්ප්‍රදාය ඒක නැතුව නෙවෙයි අද යටින් යනවා දැන් ඒ කියන්නේ මේ හෙළහවුලේ කෘති දිහා නොබලන ඒක ඉවත් කරන තත්ත්වයක් ඒක උනේ චින්තක මම හිතන්නේ දැන් බෞද්ධව හරි දැන් මගේ හෙළහවුලේ රුවන් බැලකේ බෞද්ධව සාලම අලි සතුව ගොඩක් තියෙනවානේ ඒවා කියන්නේ 60 70 දශකවල ඒ සාහිත්‍ය විචාර කාව්‍ය විචාර කරපු අයගේ අවධානය තිබුණේ නැහැ. පොත් සමහරවිට ඒකවල තිබුණේ නැහැ. පළවෙල තිබුණේ නැහැ. ඒ නිසා වදනේ ඒකත් ඉතිරිවක් වෙන්නේ ඇති විශේෂ මම හිතන්නේ මේ වාට මේ මුරනේ. ඒක කියලා දෙන්න හරියට දැන්. දැන් මම කාන්නේ දන්නවා දැන්. බෞද්ධවට නොබෙල් ත්‍යාගයට මේක මේක ඔබ ඒ අහනවා ඒවා ග්‍රීසියෙන් කරා නම් මේකට ඒ අවුරුදු නොබෙල් ත්‍යාග හම්බ වෙනවා කියලා කොහොමද කියනවා. හරි ඒක ප්‍රකාශකේ අමිරන්නේ මේ කවුද බයිබල් දෙන්න කොහොම මරණු වෙලෙත් මහානාම දිසානායක කවියල් ලියනවා පැලදිග උපනින මිමිවන තිලින නොබෙත් ඒ කියන්නේ මේ දෙන්නට මේක දීලා තියෙනවා ඒ හැබැයි දැන් මේක තියෙනවද සර් මහාචාර්ය සරත් විජේසූරිය ඔහුගේ නූතන සාහිත්‍යමය දේශනවල තාම සැලකිලි විඩක් වෙන් කරනවා එළවලගෙන දුරු කරපු ඒ සාහිත්‍ය විචාර ඒවනේ පසුව අවධානය ලක්වන්නේ. රාවුලි භාෂාවට ඇර කවි ගැන ඉදිරිය දැන් මහා කාව්‍ය කිව්වා ඉන්නෝනේ රාවුලි. මහා කාව්‍ය ගැන ඒ කාලෙත් යම් දුරකට දරස්ස ඒක මෙන්ෂන් කළා. ඊගාට සුනිරාරත්න මහත්තයාගේ ඒ සංග්‍රහවලත් ඒවා යොදලා තියෙනවා. නොයදුවා නෙවෙයි. නමුත් ගද්‍ය ගැන කවුරුත් කතා කරා. ඔව් ගද්‍ය ගැන කොහොමද කතා කරන්නේ? කවුරුත් කතා කරා. දැන් කවි ශික්ෂාව ගැන උනත් නැහැ. මම හිතන්නේ මට මේ හැදීමක වටේ කියන්නේ එල්දී කියන්නේ අතර ගැටුමක් තියලා කියන්නේ. වටේ කියන්නේ අද ජයග්‍රහණය කරලා තියෙනවා. අපේ ජීවිතවල තියෙන අර වටේ ඉතුරුගේ බලේ ප්‍රබලතාවක් තියලා තියෙන අපේ යෝනින් බලේ අඩුලා තියෙනවා. මෙතන ලෝක ඔය ධම්මේකින් අමරසේකරගේ කාව්‍ය විචාර කෘතිය සිංහල කාව්‍ය සම්ප්‍රදාය 60 දශක පළ වුණා නම් ලංකාවේ කාව්‍ය වෙනස් වෙනවා. අර මේ පේරාදෙනි ගුරුකුලයේ කියන පොතේ සේනතෝර දෙවි මහත්තයත් කියනවා අපි පේරාදෙනිදී බෞද්ධයක් ගැන ඇසුවේ නැහැ කියලා. ඒ කියන්නේ පේරාදෙනියේ උගන්වනකොට 60 ගණන් වල සර් කියනවාගේ 60ද වවුලුව ඒවා කතා කරලම නැහැ.